ඉතින් අපි දානවා කිව්වා කොස්සට අක්කලා හදන වීඩියෝ එකක්. මොන කොස්සට අක්කලා හදන්න කොස්සට ටික බැදෙන ගමන් තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කරන්න ඕන කොස්සට ටික බැද ගන්න ඕනේ. ඒ වගේම පොල් ගා ගන්න ඕනේ. පොල් ගාගෙන පොල් නෙමෙයි කල ටිකක් ගාලා දෙන්න නේද? කවුද පොල් ටික කැඩුවේ කවුද? කල ටික කැඩුවේ කියන්නේ මේ කල ටික තමයි දීප්පේ කඩන්න පොල් නැහැ. පොල් ඔක්කොම කඩාගෙන ගාලා මේ ඉතින් අපි කොස්සට ටික බැදගමු. බැදෙන කොස්සට ටික බැදෙන ගමන් මේකට ඕන වෙනවා සීනි සිංචට කන්නොත් අලුත් කුකින් වීඩියෝ මොඩල් එක අරගෙන කරලා කතාක ටිටි රින්ගා නම් බෑ ඒක කරලා ඔය ඇති බබා දැන් මේක මෙන්න මේ ගානට බැදෙනකොට අපි කොස්සට ටික අයින් වෙනවා බා ගන්න ඕනේ. බා ගන්න? ඔව් කොස්සට ටික බා ගන්න. උන්න ඉතින් මචං බැදගත්ත කොස්සට ටික අපි මේකට දා ගන්නවා. බැදගත්ත කොස්සට ටික මේකට දාගෙන කොස්සට සවුත් වෙලා දිනව ගන්න බෑ මේකට ඕන මොට කොස්සට. කියන්නේ ආයි ෆේස් කියන්නේ ගහෙන් අටිච්ච සුපිරි කොස්සට තියෙන්න ඕනේ. ගහෙන් දුමෝ බැලෙන් වැටෙන්නේ. අනේ කොම් කතා කියන්නේ පා. හරි ගහෙන් බැලෙන් ඇටි වැඩිච්ච මේ කොස්සට තමයි ඕනේ. ඊට පස්සේ අපි මේ කොස්සට වල පොතු හරි. පොත්ත සුද්ධ කරගන්න ඕනේ. මෙන්න මේ වගේ පොත්ත සුද්ධ කරගන්න ඕනේ අපි කොස්සට. උණුයිනේ. උණුයි තමයි. අනේ ඒක උණුයිනේ මොකද? මං කිව්වනේ කොස්සට හදන ෆුල් වීඩියෝ එකක් කියනවා කියලා. ෆුල් වීඩියෝ නේ. උණු නෑ. එහෙම කරලා. ඔයාට නම් පිච්චෙන්නේ නෑනේ මම පිච්චෙනවානේ. එහෙම කරලා. ඔය මගේ කගන්න. ඔයක තමයි වේගය කියන්නේ. අධික වේගෙන් මරු කැඳවා කියලා අහලා තියෙනවා. මේක නෙමෙයි මේ අද යුද්ධ දින උදව් දැන්. ඒකත් මතක තියාගන්න. යුද්ධ දින උදව් කොස්සට හරි කන්නේ. කොස්සට වගේ තමයි මේ ඉදිරියට හන්න වෙන්නේ කොස්සට තමයි කොහොමද මේ රටේ. නමුත් අපි කොස්සට හරි කන්නේ. එදා අපිට කොස්සට හරි කන්න රටක් ඉතුරු නිසා. නෑ ඊළඟට නෙමෙයි. ඒක සීරියස්. යුද්ධ දිනක සීරියස්. හරිද? නමුත් අද මේ අපේ ලංකාවේ මේ දේශපාලනය ඇවිල්ලා ගොන්ජෝක් එකක් කියලා දුන්නා. නෑ සීරියස් කිය. මොකද අද ඒකට හේතුව වෙන්නේ මේ අපිට කොල්ලොන්ට හයි කැපැසිටි දෙනවා කිව්වා. දුන්නේ. ලක්ෂ 12කට විත්සයක් ගන්න පුළුවන්. ඔය විත්සයක් නෙවෙයි දු සිරාවට ඇල්ටෝ එකක්වත් ඇල්ටෝ එකක් කොහොමද ගන්න බෑ. දැන් සාමාන්‍යයෙන් ඇවිල්ලා මේ බයික් එකේ පෙට්‍රල් ටික ගා ගන්න එනවා අමාරුයි. ඒකයි කේස් එක තියෙන්නේ. මොන අපි කොස්සර ටික දැන් පුච්ච ගත්තා. පුච්ච ගන්නවා මම එක එක කරනවා. ඒක කරන්න දෙන්නේ නැහැ. මේ කොස්සර ටික දැන් අපි වංගිඩි දාලා තලා ගන්න වංගිඩි කුවට මේ අපි මේ ඉඳලා තිබුණේ වංගිඩි දාලා කරන්නේ. බෙන්ඩරේ බෑ මේ බෙන්ඩරේ කුඩු වෙලා මේ කොස්සර දාලුවොත් පිටින් ටිකක් කුඩු කරලා බලමු. ඔහොම කව. අනේ ඉතින් අපරාධනේ දෙන්න. ඒ වංගිඩි සාමාන්‍යයෙන් ගෙදර ලොකු වංගිඩියක් තියෙනවා ලොකු වංගිඩි දාලා කොටා ගන්න. මේක වෙලෙ ගමේ කෑම. ටවුන් වල ඉන්නේ මේක දන්නේ නැහැ අතන. ටවුන් වල ඉන්නේ කොස්සර තියා කොස්සට කොස් දැකලා නැහැ. ඔව් මම එහෙම ඉන්නක් තියෙනවා. කටු එළිය තියෙනවා. මාත් මේක නෙගෙමක් දීලා හොයාගත්ත. මේ කොස්සර ටික හොයාගත්ත එන ගෙමක් දීලා අම්මා දුන්නේ අපේ. ඔයාලා නම් වැඩි කන්න දෙන්න හොඳ නැහැ. කොහොමද අලුත් ඔක තැලෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්නවා. ඕන ඉතින් ඊළඟට මේ කොටාගත්ත කොස්සට ටික කොස්සට පිටි ටිකනේ. කොස්සට කැලි ටික අපි එකතු කරගන්න හදන්නේ. මේකට පොල් ඕනේ, සීනි ඕනේ. ඊට පස්සේ තව අපි මේකට ලුණු අවශ්‍ය වෙනවා. ලුණු ඕන වෙනවා. එක්ස අපි ඉස්සෙල්ලම කවලම් කරා. තාම වැඩේ යන ගමන් තියෙන්නේ. පොල් දාලා සීනි දාලා ලුණු චුට්ටක් දාලා කවලම් කරා. ඊට පස්සේ මේක දාලා ගුලි හදා ගන්න තමයි තියෙන්නේ. නේ? ඔව්. ඊට පස්සේ තේත් එක්ක පහට මොනවා? කොස්සට ගුලි. ඔන්න ඉතින් අවසාන වශයෙන් හදලා ඉවරයි. මොනවද? කොස්සට ගුලි. අපි කාලා බලමු. අඩක් කවන්නකෝ. පට්‍රාය. මම සාමාන්‍යයෙන් මම දන්න විදිහට ඔය අතන මේ සම්පෝස ත්‍රිපෝස ඒවට වැඩි රහයි. ඒ රසයිනේ. ඇත්තටම සම්පෝස ත්‍රිපෝස වලට වැඩි රහයි. ඔයාලත් හදලා බලන්න. හදන හැටි කියලා දුන්නා. කිසිම අමාරුවක් නෑ පට් රසයි. මලල් දැන්. පේනවද? එහෙනම් ගිහින් එන්නම්. බයි. බයි.